සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ෆික්ස් රේට් YouTube නාලිකාව සම්බන්ධ වෙනම සැමටම. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න සූදානම්ින් ඉන්නේ ලංකාවේ සියලුම බැංකුවල තම ස්ථාවර තැන්පතු ගිණුම්ියන් සඳහා ලබා දෙන පොලි අනුපාතිකයන් පිළිබඳවයි. ඉතින් මුලින්ම මතක් කරන්න කැමති මේ වීඩියෝ එකේ මගෙන් අරන් එන සියලුම තොරතුරු 2025 ජූනි මාසයේ වන විට බැංකුව විසින් අප්ඩේට් කරන ලද තොරතුරුත් එක්ක සම්බන්ධව තමයි අපි අරන් එන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක වෙනස් කාල සීමාවකදී බලනවා නම් ඒ බැංකුවල පොලි අනුපාතයන්ගේ යම් කිසි අඩු වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගන්න ඒ බැංකුවල වෙබ්සයිට් වල ලින්ක් අයි පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අරන් ඇවිල්ලා තිනවා. ඒ හරහා ඔයාලට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සලාම් බලමු ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුව තම ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන් සඳහා පළමු මාස කල්පිරීම වලදී කොපමණ පොලි අනුපාතයක් ලබා දෙනවද කියලා. සම්පත් බැංක් 6.75ක්, පීපල්ස් 5.75ක්, කමර්ෂල් 6.25ක්, NSB 5.75ක්, BOC 5.75ක්, RDB 6.25ක්, HNB 6.75ක්, DFCC 6.5ක්, NDB 6.5ක්, Pan Asia 6.5ක්. මේ ආකාරයට මාස 3ක් කල්පිරීමේදී මාස 6ක් කල්පිරීමේදී ආදී වශයෙන් ලබා දෙන පොලි අනුපාතයන් දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු අවුරුද්දක් කල්පිරීමේදී ඒ බැංකුව කොපමණ පොලි අනුපාතයක් ලබා දෙනවද කියලා. සම්පත් බැංකුව 7.50ක්, මහජන බැංකුව 6.75ක්, කමර්ෂල් 6.78ක්, NSB 6.75ක්, BOC 6.75ක්, RDB 7.25ක්, HNB 7.5ක්, DFCC 7.25ක්, NDB 7.25ක්, Pan Asia 7.5ක්. මේ ආදී වශයෙන් අවුරුදු 2ක්, අවුරුදු 3, අවුරුදු 4, අවුරුදු 5 ආදී වශයෙන් කල්පිරීමේදී ලැබෙන පොලි අනුපාතයන් මේ වගේ. මේ තිබෙන තොරතුරුත් එක්ක ඒ කාල සීමාවන් වලට වැඩිම පොලි අනුපාතයක් දෙන බැංකු මොනවද කියන එක පිළිබඳව අපි සඳහන් කරොත් එක් මාසයක් සඳහා වැඩිම පොලි අනුපාතයක් ලබා දෙන සම්පත් බැංකුව සහ HNB බැංකුව, මාස 3ක් සඳහා සම්පත් බැංකුව සහ HNB බැංකුව, මාස 6ක් සඳහා සම්පත් බැංකුව මේ ආදී වශයෙන් මේ වග තුලින් ඔයාලට වැඩිම පොලි අනුපාතයක් ලබා දෙන බැංකුව මොනවද කියන එක පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අවසානයේ තියෙනවා මාස 60ක් නැත්නම් අවුරුදු 5ක් සඳහා වැඩිම පොලි අනුපාතයක් ලබා දෙනු කියලා සඳහන් වෙන්නේ Pan Asia බැංකුව. ඉතින් ඒක 11.75ක පොලි අනුපාතයක් වශයෙන් සඳහන් වෙනවා. ඉතින් මේක යම් කාල සීමාවලදී අඩු වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ නවතම තොරතුරු ලබා ගන්න අපිව subscribe කරන්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝ එක like එකක් දාලා තව කෙනෙකුට බලන්න share කරන්න කියලා මතක් කරනවා.